ආයිබෝවන් කියලා පිළිගන්නවා ඩයරික්ස් ගයිඩ් YouTube channel එකෙන් අරගෙන එන තවත් එක වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ අපි කොහොමද අපේ personal video chats ඒ වගේම අපේ group chats තව කෙනෙකුට ඒක screen record එකක් එහෙමත් නැත්නම් screenshot එකක් ගන්න බැරි විදියට secure විදියට කොහොමද අපි video call එකක් ගන්න වගේම group chat එකක් ඒ වගේම message එකක පවා screenshot එකක්වත් ගන්න බැරි විදියට කොහොමද අපි අපේ public chats තියාගන්නේ වගේම එහෙම තියාගන්න පුළුවන් application එකක් ගැන ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් ඔයාලට privacy එක ගොඩක් වැදගත් කෙනෙක් නම් මෙන්න මේ application එක හරහා ඔයාට හැකියාව තියෙනවා ඔයාට අවශ්‍ය කරන video call එකක් වගේම ඔයාට අවශ්‍ය කරන chat එකක් මේක හරහා කරගන්න. ඉතින් ඔයා සාමාන්‍යයෙන් use කරන්නේ Zoom, Teams, WhatsApp මේ වගේ applications නම් ඇත්තරම ඒකේ ඔයාට user interface එක පැත්තෙන් ගොඩක් පහසු වුණාට security එක පැත්තෙන් ඒක ගොඩක් පහළ මට්ටමක තියෙන්න පුළුවන්. ඉතින් අපි ඉක්මනටම යමු අපේ වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකක්ද මේ application එක මොනවද මේ application එකේ තියෙන special features කියලා. හරි ඉතින් ඔයාලට මේ දේ කරගන්න විදිය කියලා දෙන්න. මම මගේ මොබයිල් ෆෝන් එකේ ස්ක්‍රීන් එක අපේ ඩිස්ප්ලේ එකේ මෙන්න මේ පැත්තට අරගෙන ඉන්න. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා මගෙත් එක්කම මේ දේවල් ඉදිරියට කරගන්න. ඉතින් මේක Android applications වලට සහ වගේ iPhone එකකට උනත් install කරගන්න පුළුවන් application එකක්. ඉතින් මම මේකේ දැක්ක අපිට browser එක හරහා අපිට PC එකේ උනත් මේ application එක use කරන්න මෙයාලා අවස්ථාව දීලා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ විදිහට Play Store එක open කරගමු. ඉතින් Play Store එක open කරගෙන ඔයා යන්න ඔයාගේ Play Store එකේ search bar එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට Signal කියලා මෙන්න මෙහෙම search කරගන්න. ඉතින් Signal කියලා search කරගත්තාම ඔයාලට මුලින්ම මෙන්න මේ application එක බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මේ application එක මෙන්න මේ install කියන button එක select කරලා අපේ mobile phone එකට මුලින්ම install කරගෙන ඉමු. හරි ඉතින් මම application එක මෙන්න මේ විදිහට මගේ mobile phone එකට install කරගත්තා. ඉතින් ඔයාලට මෙතනින් open කියන button එක select කරලා මේ application එක open කරගන්න හැකියාව තියෙනවා. ඉතින් සමහර විට මම මේ steps වලින් ඉස්සරහට යනකොට මේ application එක ඇතුලේදී මම මේ ගන්න මගේ screen record එක පවා record වෙන්නේ නැති වෙන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙම වුණොත් මම ඔයාලට මේක screenshots හරහා ඔයාලට කියලා දෙන්නම්. මේකේ application එක ඇතුලේ settings වලින් අපිට මේක වෙනස් කරගන්න හැකියාව තියෙනවා. අපිට screenshots අපේ පෞද්ගලික දේවල් වල විතරක් ගන්න හැකියාව තියෙන විදියට. ඉතින් මම එහෙම වුණොත් ඒ විදියට මේ දේ කරගෙන ඉස්සරහට යන්නම්. එහෙම නැති වුණොත් අපිට මේ වීඩියෝ එක හරහාම ඉස්සරහට යන්න හැකියාව තියෙනවා. හරි ඉතින් මුලින්ම ඔයාලට මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේදී ඔයාලට හැකියාව තියෙනවා මෙයාලගේ privacy and policy සහ terms and conditions වලට එකඟ වෙන්න. ඒ වගේම ඔයාගේ contacts වලට සහ phone calls වලට access දෙන්න permission දෙන්න. ඉතින් මෙතනින් මම මේ විදිහට මේ දෙකම allow කරගන්නවා. ඊළඟට ඔයාලගේ mobile number එක මේ විදිහට ඇතුළත් කරගන්න යාලගේ screen එකක් එනවා. ඉතින් ඔයාලට පුළුවන් mobile number එක මෙතනට ඇතුළත් කරගන්න. ඒ වගේම මේ mobile number එකට ඔයාලට හම්බෙන ඔයාගේ pin එකක් මේකට ඇතුළත් කරලා verify කරගන්න. ඉතින් ඒ වගේම මෙයාලගේ capture එකක් එනවා. ඔයා robot කෙනෙක් නෙවෙයි ඔයා human කෙනෙක් කියලා මේකට identify කරගන්න. ඉතින් ඒකෙදිත් ඔයාලට පුළුවන් මෙතන තියෙන tick එක මේ විදිහට touch කරගෙන මේ verification එකෙනුත් ඉදිරියට යන්න. හරි ඉතින් ඒ verification එකනුත් ඉස්සරහට ආවට පස්සේ ඔයාලට තව capture එකක් හම්බ වෙනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ මෙයාලා දීලා තියෙන මේ capture එක fill කරගන්න. ඉතින් මෙයාලගේ කාලෙන් කාලෙට එක එක විදියට AI වල දියුණුවත් එක්ක මේ විදියට මේ captures වෙනස් වෙනවා. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා මෙන්න මේක මේ විදියට verify කරගන්න. ඉතින් සමහර විට ඔයා මෙතනට එනකොට ඔයාලට මීට වඩා වෙනස් capture එකක් පෙන්වන්නත් හැකියාව තියෙනවා. හරි ඉතින් ඊළඟට මෙන්න මේ විදිහට verification code එකක් ඔයාලගේ mobile phone එකට ලැබෙනවා. ඉතින් මෙන්න මේ verification code එක මෙයා automatically identify කරගෙන මේ විදිහට ඔයාට ඊළඟ step එකට යන්න හැකියාව තියෙනවා.
හරි ඉතින් ඊළඟ ස්ටෙප් එකේදී යාළුවා වාගේ ප්‍රොෆයිල් එකට ෆොටෝ එකක් ඒ වගේම වාගේ ෆස්ට් නේම් එක සහ ලාස්ට් නේම් එක මෙතනට අහලා තියෙනවා. එතකොට හැකියාව තියෙනවා වාගේ ෆස්ට් නේම් එක සහ ඒ වගේම වාගේ ලාස්ට් නේම් එක මෙතනට ඇතුළත් කරගන්න. ඉතින් ඔයාලට අවශ්‍යයි නම් ඔයාලට වාගේ ප්‍රොෆයිල් එකට පික්චර් එකක් උනත් දාගන්න මෙතන හැකියාව තියෙනවා. ඊළඟට ඔයාලට පුළුවන් next button එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඉතින් ඊළඟට මෙයාලගේ පින් එකක් අහනවා. ඉතින් මේ පින් එකත් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය කරන පින් එකක් ටයිප් කරගන්න පුළුවන්. ඩිජිට්ස් 4ක පින් එකක් තමයි මෙයාලා මේ වෙලාවේදී රික්වෙස්ට් කරන්නේ. හරි ඉතින් ඔන්න ඔය ස්ටෙප්ස් ටික ඔක්කොම ෆිල් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපිට අපේ සිග්නල් ඇප්ලිකේෂන් එකකට එන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් අපි මුලින්ම ඉන්නේ මෙන්න මේ chats කියන option එකේ. ඉතින් එතන මැද call සහ stories කියලා තියෙනවා. ඉතින් හරිම සරල ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට මෙතනදී හැකියාව තියෙන්නේ බලා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතන උඩම තියෙන මෙන්න මේ 33ක settings mark එක touch කරගන්න. මේක touch කරගෙන ඔයාලට පුළුවන් settings වලට එන්න මෙන්න මේ විදිහට. ඉතින් මේකේ settings වලදී ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා. මේකේ privacy කියලා setting එකක් තියෙනවා. ඉතින් අන්න ඒ setting එක ඇතුළට එන්න මෙතනදී ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට වගේ disappearing messages on කරගන්න. ඔය messages යවලා ටික කාලෙකින් මේ messages disappear වෙන විදිහට. ඒ වගේම මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් app security එකේ screen security කියලා එකක් තියෙනවා. ඉතින් එතන තියෙනවා block screenshots in the recent list and inside the app කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක මේ ඔප්ෂන් එක on කරගන්න. ඉතින් මේ ඔප්ෂන් එක on කරගත්තට පස්සේ ඔයාලට ඔයාගේ ස්ක්‍රීන්ෂොට්ස් ගන්න කිසිම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට මෙතනින් පහළට આવත් ඔයාලට ඇඩ්වාන්ස් කියලා තවත් ඔප්ෂන්ස් බලා ගන්න හැකියාව තියෙනවා මේ security section එකේ. ඔයාගේ senders ලා ඒ වගේම ඔයාලට message එන receivers ලා ඔයාලට categorize කරගන්න හැකියාවක් තියෙනවා මේ application එකේදී. ඉතින් ඔයාලට access දෙන්න අවශ්‍ය කරන අයට access දෙන්න වගේම access දෙන්න අවශ්‍ය කරන්නේ නැති අයට මේකේ access අයින් කරගන්න පවා මෙයාලගේ settings වලින් ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් වැදගත්ම දේ තමයි මෙන්න මේ screen security කියන එක. ඉතින් screen security කියන setting එක හරහා ඔයාලට හැකියාව තියෙනවා ඔයාගේ screenshot සහ screen recording මෙතනින් මේ application එකේ off කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ application එකක් හදන කෙනෙකුගේ පරමාර්ථය වෙන්නේ ඔයාගේ security එක ඔයාගේ chats වල වගේම ඔයාගේ conversations වල security එක පිළිබඳව ඔයා හිතන කෙනෙක් නම් ඒ වගේ අයට මේ වගේ application එකක් deliver කරන්න. හැබැයි එයාලගේ settings වලදී ඔයාලට බැරි වෙලාවත් අවශ්‍යයි නම් මේ application එකම ඒ වගේ security එකක් නැතුව සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්නත් ඒකට අවස්ථාවක් විදිහට තමයි යාලා settings වල මේ වගේ options හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඔයා ගොඩක්ම ඔයාගේ security එක ගැන හිතන කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයාගේ සියලුම දේවල් ටික ඔයාගේ video calls වෙන්න පුළුවන්, ඔයා normal chat කරන දෙයක් වෙන්න පුළුවන්, ඔයාගේ messages වෙන්න පුළුවන්, ඔයාගේ audio වෙන්න පුළුවන්, ඔයාගේ voice messages වෙන්න පුළුවන්. මේ වගේ හැම දෙයක්ම ගොඩක් secure විදියට කරගන්න හැකියාව තියෙන application එකක් තමයි මෙන්න මේ Signal application එක කියලා කියන්නේ. හරි ඉතින් ඔන්න ඔය විදියට ඔයාලට හැකියාව තියෙනවා Signal app එක use කරලා ඔයාලට අවශ්‍ය කරන විදියට ඔයාගේ video call සහ video chatting ඒ වගේම group chat සහ ඔයාගේ message කරන කටයුතු කරගන්න. හැබැයි ඉතින් ඔයාලට ගොඩක්ම මුහුණ දෙන්න වෙන ගැටලුව තමයි මේ application එක use කරනකොට ඔයාගේ පවුලේ අයට සහ ඒ වගේම ඔයාලට අවශ්‍ය කරන ඒ පුද්ගලයන්ට මේ application එක අලුතෙන් download කරගන්න සිද්ධ වෙන එක. මොකද හැමෝම ළඟ තියෙන ගොඩක් common application එකක් නොවෙන හින්දා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ගොඩ දෙනෙකුට හුඟක් වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න, අපේ channel එක subscribe කරලා තියාගත්තොත් මේ වගේම වටින වීඩියෝස් ඉස්සරහට Direct Guide YouTube channel එක හරහා ගාවටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් ඔයාලව හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට අපි සමු ගන්නවා.